අපිට උදෑසනක් වෙලා තියෙන්නේ. good morning කිව්වේ ඒකයි. බලන වෙලාවට ඔයගොල්ලන්ට මොන වෙලාවක් වෙලාද දන්නේ නැහැ. කොහොමුණත් හැමෝටම හොඳ කාලයක් වේවා. ඉතින් රෝස් channel එකට අන්න අද ඔයගලන් ආදරෙන් පිළිගන්නවා. අපිත් එක්ක අපේ අලුත් වීඩියෝස් බලන්න එකතු වුණාට බොහොම ස්තුතියි. ඉතින් ඔන්න අද දවසේදී අපි ඇවිල්ලා ඉන්නේ පොල්ගොල්ලේ. පොල්ගොල්ල කිව්වට පොල්ගොල්ලේ ඉඳලා අපි දැන් මිනුවර පැත්තට යන්නේ. ඉතින් දැන් මේ වසන්ත කාලය උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න අපි එක සැරයකට රොබරෝසියා වීඩියෝ එකක් කරා. මේ සැරේ අපි එදා අපි කොළඹ ඉඳලා විශේෂයෙන්ම ආවේ රොබරෝසියා මල් හොයාගෙන ආවා. අද අපි ඇවිල්ලා ඉඳද්දී ඔන්න රොබරෝසියා පිපිලා අපි ඇත්තටම බලාපොරොත්තු නොවෙච්ච විදිහට අපිට පේන්න තියෙනවා අර රොබරෝසියා පොහොට්ටු බොහොම ශනිකව පිපිලා. ඔව් ඊයේ වෙනකන් මේ නිකන් ගස් විතරක් තිබිච්ච රොබරෝසියා ගස් එක රැයක පිපිලා. අද උදේ වෙද්දී මුළු ගහම රෝස පාට වෙලා පුදුම ලස්සනයි. ඉතින් අපිට පුළුවන් අද නුවර යන අතරතුරේදී සහ එන අතරතුරේදී මේ දකින රොබරෝසියා ටික ඔයගලන්ට පෙන්නන්න. ඔයගොල්ලෝ තාසවි කියලා හිතනවා. එහෙනම් අපි රොබරෝසියාත් එක්ක එකතු වෙමු නුවර යන ගමන්. ආදරයට වගේ අපි මේකට රොබරෝසියා කිව්වට මේ මල්වල ඇත්ත නම තමයි ටැබබූයා රෝසි. මේක එල් සැල්වදෝර් රාජ්‍යයේ ජාතික වෘක්ෂය. රොබරෝසියා මල් අතු අග ඉනහින විට ඇහැල ගහේ මල් මාලා වසරකට වරක් මේ රොබරෝසියා ගස්වල මල් පොකුරු පිපිලා රෝසම රෝස පාටින් මලින් බර වෙනවා. වසන්ත කාලයට ජපන් රට පුරාම පිපෙන චෙරි බ්ලොසම් එහෙම නැත්නම් සකුරා මල් වගේ තමයි අපේ රටෙත් වසන්ත කාලයට තැන් තැන රෝස පාටින් පිපෙන මේ රොබරෝසියා මල්. ඉතින් ඒක නිසා අපේ රටේ අයත් මේ සකුරා මල් වගේ වෙන රොබරෝසියා වලට කියනවා ශ්‍රී ලංකන් සකුරා කියලා. මහා ඔබේ හද බැඳුනා අතීතයේ සරසවිබිමේ සිව් වසරක් සමීපයේ දිවි මග එදා සිට එලි කළ සඳවතියේ. මාර්තු මාසේ මැද සතිය විතර තමයි මේ රොබරෝසියා මල් ගස්වල මල් හටගන්නේ. නුබේලෙන්ගතු කමට හිතින් මාපෙන් මේ තියෙන්නේ නුවර බෝගම්බර වැව වටේ තියෙන ලස්සන රොබරෝසියා මල් ගස්. බලන්නකෝ ඒව ලස්සනට මලින් බර වෙලා තියෙන හැටි. රොබරෝසියන් සෙංකඩ ප්‍රේමයේ පරි මාවදැන් හෙලන වැහි කැට ගනීනු හැකි නම් ආදරේ පාමනකි මං. ලංකාවේ වැඩිපුරම රොබරෝසියා මල් හැදෙන්නේ නුවර, හලාවත, බදුල්ල, ඒ වගේම කොළඹ ප්‍රදේශයේත් තැන් තැන්වල රොබරෝසියා මල් හැදෙනවා. මයංගනේ පැත්තේ ඉඳන් නුවරට එන පාරේ පල්ලි කැලේ හරියේ ගොඩාක් රොබරෝසියා ගස් තියෙනවා.
ඒව පුදුම ලස්සනක්. පාර දෙපැත්තේ රෝසම රෝස පාට මල් පිරීලා. අඳුරුලාගෙන වහින කොට වැහි හිත් නිමට පාඩුව අරන් රැගෙන උණුහුම වරෙන් හනිකට උඩුරාවන මොන දුරද බං නුවර අහසට නාඩා ඉන්නට කියන් මල් පෙති පිපෙනකම් පිපුණු රොබ රෝසියන් මල් යට නුඹ නැතත් හෙට යනවමං වසාගෙන ලෙතු හිමින් ගිලිහුණු හුස්මක මතකය තියන් පාලු සුසුමක සුවඳ අදටත් හොයනවා සත්තකයි මං මලින් බර වෙලා ගිය රෝසම රෝස පාට රොබ රෝසියා මල් ගහක් යටින් යන්න හිතෙන්නෙම නැහැ. එතනට වෙලාමයි ඉන්න හිතෙන්නේ. හරිම ලස්සනයි. නොකිව්වට මම කියයි නුඹහට වැවරව් මේ රොබ රෝසියන් පල්ලිකැලේ ප්‍රදේශයේ ගොඩාක් රොබ රෝසියා ගස් තියෙනවා. ඒකට හේතුව තමයි පල්ලිකැලේ ගම්මුදාව අවස්ථාවේදී පල්ලිකැලේ ප්‍රදේශයේ මේ රොබ රෝසියා ගස් ගොඩක් වවලා තියෙනවා. ඉතින් ඒකේ මල් අදටත් ලස්සනට පිපෙනවා. බලන්න අපිට පාර දෙපැත්තේ මේ වගේ රට පුරාම ලස්සන රොබ රෝසියා යායක් වැව්වොත් මේ වගේ වසන්ත කාලේ එනකොට කොච්චර ලස්සනට තියේවිද අපේ රට? හරියට සුන්දර ජපානය වගේ තියේවි නේද? ඉන්නේ කොහොමද නුඹට වැඩියෙන් හැදුවම අඳුරුලාගෙන වහින කොට වැහි හිත් නිමට පාඩුව අරන් රැගෙන උණුහුම වරෙන් හනිකට උඩුරාවන මොන දුරද බං නුවර අහසට නාඩා ඉන්නට කියන් මල් පෙති පිපෙනකම් පිපුණු රොබ රෝසියන් මල් යට නුඹ නැතත් හෙට යනවමං වසාගෙන ලෙතු හිමින් ගිලිහුණු හුස්මක මතකය තියන් පාලු සුසුමක ආදරණීය රොබ රෝසියාවනි, අදට ඔබගෙන් සමුගන්න. ආයෙ දවසක ලස්සන තැනකදී හම්බ වෙන්නම්. එහෙනම් රෝවස් එක එකතු වෙන ඔයාලට බොහොම ස්තුතියි. ගිහින් එන්නම්.